අද අපි පෙකෝ ට්‍රේල් ස්ටේජ් 1 එක යන්නයි දැන් හදන්නේ. මගෙත් එක්ක ඉන්නවා සකිල, චම්පික. අපි ට්‍රේල් එක පටන් ගත්තාට පහළ වෙන සිලෝන් ටීම් මියුසියම් එක ගාවින්. අර මං ඉස්සරලා දකුණු පැත්තෙන් පේන්නේ මේ ප්‍රධාන පාර. අපි දැන් ආපහු උඩහදී ওই පාර ගාවට සෙට් වෙනවා. අපි පොඩ්ඩක් මේ ට්‍රේල් එකෙන් පිටපැන්නම්. දැන් අපි ආපහු ට්‍රේල් එකට යන්න හදන්නේ. ඔන්න දැන් තමයි හරෙඩි පාරට අපි ආවේ. ඔය පේන්නේ කමියුනිකේෂන් ටවර් ටික. ඒතර ඔය එහා පැත්තෙන් පේන්නේ හන්තාන කඳුවැටියේම ඌරාගල කියන කොටස. මං හිතන්නේ හන්තාන කඳුවැටියේ උසම ස්ථානයේ තියෙන ඌරාගල කඳුවැටියේ. මේ දවස්වල ඇසින්ද ටිකක් මඩ වෙලා තියෙන අඩිපාර. හන්තාන සඳකිරි සෑයක් පේනවා දැන්. ඔයගොල්ලන්ට මේ GoPro එකකින් පේනවද දන්නේ නැහැ. අර ගස් අතරින් ලාවට අපිට පේනවා. ඔන්න අපි මෙතන ඉස්සරහින් ආපහු ප්‍රධාන පාරට සෙට් වෙනවා. එතකොට අපිට වම් පැත්තෙන් මෙන්න මේ උඩහින් සඳකිරි සෑයට යන්න පුළුවන්. මේ තියෙන්නේ සඳකිරි සෑයට යන පාර. ඔබ දැන් මෙතනදී මේන් රෝඩ් එක ක්‍රොස් කරලා ආපහු අපේ පෙකෝ ට්‍රේල් එකට සෙට් වෙනවා. දැන් මෙන්න මේ හරිය වගේ තමයි තියෙන්නේ. මේ තියෙන සඳකිරි සෑය. මේ තියෙන අපි ගමන පටන් ගත්ත මියුසියම් එක. මෙහෙම කෙලින්ම පහළට යන්න තියෙන්නේ. ගලහට යනකම්. මොනද අපිට ලස්සනට පේනවා මේ සඳකිරි සෑය මෙන්න මේ පැත්තෙන්. දැන් තමයි ඇත්තටම අපි හරියටම චෛත්‍ය දැක්කේ. මෙච්චර වෙලා අපිට ගස් වලට එහෙම පොඩ්ඩක් වැහිලා පෙරුනේ. මෙතන පල්ලිය, මෙතන චෛත්‍ය. මෙතන දෙනවා දේවාලයක් වගේ ස්ථානයක්. පාර දෙපැත්තේ ලස්සනට මේ වගේ එක එක જાතිය මල් තියෙනවා. අපි දැන් ඉන්නේ රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථානය ගාව.
Come. අපි ටිකක් ලස්සන තැනකට ආවා. මේ බලන්න මෙන්න මෙතන තියෙනවා මේ වතුර බටයක්. මං හිතන්නේ ඔය කන්ද උඩින් එන වතුර උල්පත් වලින් හැදෙන වතුර වෙන්නේ. ඉතින් මේ උඩ තියෙන්නේ කොටසුකොන්ද පර්වතය. උරාගල. මෙතන කට්ටිය රෙදි හොදන්න නාන්න හැමෙන තැනක් වගේ. මෙන්න මෙතන තියෙනවා මම දන්නේ දළු මඩුවක් වගේ. මොකද station there, Morrison Botnist, 2010 left the mountain forest, open forest and plains forest, and also most importantly කෙලවරෙන් පේන්නේ මං හිතන්නේ හන්තාන කටුසුකොන්ද මේ උරාගල කොන්ද වැටි කෙලවරෙන්න තියෙන කොටස. මෙන්න මේ ගලත් මේ ට්‍රේලර් එකේ හම්බෙන ලෑන්ඩ්මාර්ක් එකක්. ඉතින් පේන නැති ගල නිකන් අර දෙකට වෙච්ච ගලක් වගේ නිකන් අමුතුම පිහිටීමක් තියෙන එතන. මෙතන හොඳ view point එකක්. අපිට දැන් වටේටම පේන අර අපි ගමන පටන් ගත්ත සඳගිරිසය හැරි තමයි මෙන්න මේ පරිදි පේන්නේ. අපි මේ තියෙන්නේ හන්තාන කඳු වැටි. අපි ඉතින් ඕක පාමුලෙන් තමයි පාර දිගේ ආවේ. ෆොටෝ ෂූට් එකක්. අපි දැන් ට්‍රේල් එකෙන් පොඩ්ඩක් පිටට පැනලා පොඩි අඩිපාරකම යන ගමන් අර අතන තමයි තියෙන්නේ මේ ට්‍රේල් එක. අපි දැන් මේකේ දැන් පොඩ්ඩක් පහළට බැලම යනවා. මෙතන තියෙනවා වගේ view point එකක්. දෙන්න වට්ට view එකක් තියෙනවා. වටේම වෙන. දැන් මෙතෙන්න අපිට හන්තාන කඳු වැටියම ඇත්තටම මෙතෙන්න පේනවා. මෙන්න මේ පැත්තට අපි මේක මෙලුවොත් මේ පැත්තේ නකල්ස්
මේ විදිහට තියෙන අපිට හැබැයි දැන් නම් මුකුත් පේන්නේ නැහැ මීදුව නිසා වැහිලා තියෙන ඔක්කොම. වික්ටෝරියා රිසර්ව් එකක් තියෙනවා. ඉතින් හන්තාන අර දෙන්නේ ටවර්ස් තියෙන පීක් ටික. අපි දැන් අර view point එකේ දාපු ට්‍රේල් එකට ආවා. මෙන්න මේ හරිය තමයි ඉන්දියානා ජෝන්ස් මූවි සෙට් එක තිබිලා තියෙන්නේ. අපි ඉතින් පොඩි රෙස්ට් එකක් ගන්න නැවතුණා. මෙන්න මේ ගල්තලාවේ. පහලින් අපිට හොඳ කාපට් පාරකුත් පේනවා. මේ තියෙන්නේ හන්තාන. තමයි කැම්පින් කොන්න ඉන්නේ නැහැ ඔය අලුත් එකේ. අර චාටර් බා. මට තව එකක් ඉන්න. දැන් අපි තවත් ලෑන්ඩ්මාර්ක් එකකට ආවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ගම්මානයකට. ඇත්තටම කිතුල් මුල්ල තමයි මේ ගමේ නම. දැන් අහසත් ටිකක් කළු වීගෙන එන්නේ. ඇත්තටම දැන් තමයි අපි ගමට යන්නේ. මෙන්න මෙතන ගහලා තියෙනවා බෝඩ් එක යවනවා එන්ටරින් කියලා. හරි ගානට දාලා දෙන්න. බලන්න. මෙන්න මෙතන කඩයක් තියෙනවා. මම හිතන්නේ අපිට හම්බෙන පළවෙනි කඩේ මේකනේ. ඔව් ඔව්. ගමන පටන් ගත්තා පස්සේ අර කලින් කිව්වේ මෙතන තියෙනවා දුනාලි මවුන්ටන්ස් කියලා ප්ලේස් එකක්. මෙතන නවතින්න ඕන කට්ටියට නවතින්න පුළුවන්. ඔයාලා ට්‍රේල් එක ඉවර කරලා ඊළඟ දවසේ ස්ටේජ් 2 යන්න ඉන්න නම් හරි. එහෙම නැත්නම් ඔයාලට අපව ගෙදර යන්න ටයිම් මදි වගේ නම්. ඔන්න අපි දැන් ගලහ නුවර ප්‍රධාන මාර්ගයට ආවා. මේ දැන් ඉතින් අපේ ගමනේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. මම හිතන්නේ මෙතන අපිට ප්‍රධාන පාරෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන මේ උඩ තියෙන ෆයිනස් කැලේ හරහා යන්නත් පුළුවන්. මෙන්න මෙතනින් තමයි අපි එළියට ආවේ. අපි දැන් එන්න මෙතනින් ෆයිනස් කැලේට දාන්න හදන්නේ. එන්න දෙනවා ගලහ පෝස්ට් ඔෆිස් එක. ඉතින් අපි දැන් අපේ ගමන සාර්ථක අවසන් කරලා දැන් ගලහ ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ස්ටේජ් 2 එක යනවා නම් ගලහ ඉඳන් ලුල්කඳුරට තමයි යන්න තියෙන්නේ. ඉතින් එහෙනම් තවත් දවසකදී ස්ටේජ් 2 එකෙන් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.